ඉතින් හොඳයි යාළුවනේ මම මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඕගොල්ලන්ගේ WhatsApp මේ වෙනකොට හැක් වෙනවා ගොඩක්. ඉතින් හැක් වෙන්නේ නැති වෙන්න කොහොමද අපි හරියටම settings ටික හදාගන්න විදිය ගැන මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් මම කියලා දෙනවා. ඉතින් අපි බලමු කොහොමද අපි WhatsApp වල settings වල හදන්න කියලා settings ටික හදාගන්න කියලා. ඉතින් මම WhatsApp වලට මෙන්න මේ විදිහට log වෙනවා. log වුණාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන ඉරි කෑලි තුනක් තියෙනවා. ඉරි කෑලි තුන ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන settings කියලා තියෙනවා. settings වලට යනවා මම. settings වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට පල්ලෙහාට ගත්තාම පළවෙනි ඔප්ෂන් එකේ තියෙනවා accounts කියලා. ඕන් උතෙන්ට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන security කියලා තියෙනවා. මම ක්ලික් කරලා බලනවා මේ ටික හරියටම මෙන්න මේ ටික එක වැටලා තියෙනවද කියලා. ඊට පස්සේ මම නැවත back වෙනවා. back වුණාට පස්සේ මෙන්න මෙතන තියෙනවා email address කියලා. ඔන්න උතෙන්ට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන verify කරලා තියෙනවා. ඔයාගේ email address එක. අනිවාර්යෙන් උතන mail address එකක් දාගන්න. සාමාන්‍ය recovery එකක් වෙද්දී ওই mail address එකට recovery කරගන්න පුළුවන් නැවත. ඉතින් මම නැවත back වෙනවා. නැවත back වෙලා අපි බලමු මෙන්න මෙතන තියෙනවා two verification එක add කරගන්න setup කරගන්න එක මෙන්න මෙතන verify කරගන්න ඕනේ අපි. මෙන්න මෙතන මම ගිහිල්ලා click කරනවා. click කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් මේක මම තාම add කරලා නැහැ. ඉතින් ඔන්න on කරනවා. මෙන්න මෙතන on කරලා ඊපස්සේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න පුළුවන් මෙතන අංක 6ක් යොදන්න. අනිවාර්යයෙන්ම මම මෙතන අංක ටිකක් මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි. ඔන්න දෙවෙනි පාරත් මෙන්න මේ විදිහට එන්ටර් කරගන්න. අනිවාර්යෙන් මතක තියාගන්න ඔයගොල්ලන්ගේ හැක් කරන්න වෙන්නේ මෙන්න මේ අපි ගත්තොත් එimhe two verification එක මේ verify කරලා තිබුණොත්. හරි. ඔන්න ඔය විදිහට කියලා save කරන්න. අනිවාර්යයෙන්ම එතකොට ඔයගොල්ලන්ගේ settings වලට ගිහිල්ලා බලන්න. මේක හරියටම apply වෙලා තියෙනවද කියලා. ඉතින් මම මේ විදිහට back වෙනවා. ඔන්න ඔය විදිහට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ settings ටික අනිවාර්යෙන් හදාගන්න. එතකොට කාටවත් සාමාන්‍ය අපි ගත්තොත් එහෙනම් WhatsApp hack කරන්න බෑ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම යාළුවන්ට බලන්න share කරන්න. මේ වීඩියෝ එකට like එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ page එක follow කරලා තියාගන්න. සියලු දෙනාටම ස්තුතියි.